මම ඕගොල්ලන්ට කියපු විදිහට ඉතින් දැන් මම ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ රූට් කියන්නේ මොකක්ද ඒ වගේම රූට් කරන්නේ කොහොමද ඒ කියන්නේ ඒ වගේම රූට් වල තියෙන වාසි සහ අවාසි ඒත් එක්ක මම මේ වීඩියෝ එකේදී ඕගොල්ලන්ට මේ ෆෝන් එක රූට් කරලා පෙන්නනවා. දැන් එහෙනම් අපි කතා කරපු විදිහට මම ඕගොල්ලන්ට මුලින්ම කියලා දෙන්නම් මේ රූට් කියන්නේ මොකක්ද කියලා. ඇත්තම මේ රූට් කියන්නේ ඕගොල්ලෝ ෆෝන් එකක් මිලදී ගත්තොත් එහෙම වෙළඳ සැලකින් ඒක 100%ක අයිතිය ඕගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ. ඒකෙන් 150ක අයිතියක් විතරයි ඔයාලට හම්බෙන්නේ. ඒකේ 100ට ඉතිරි 50 අයිතිය හම්බෙන්නේ Google ආයතනයට, Android ආයතනයට. ඒ වගේම ඕගොල්ලෝගේ ෆෝන් එකේ Samsung නම් ඒ Samsung brand name එකට ඉතින් ඕගොල්ලෝ මේ රූට් කරනවායි කියලා කරන්නේ ඔයාගේ ෆෝන් එකේ අයිතිය 100%ක් ඔයාගේ අතට ගැනීම. ඉතින් මේ වැඩේ කරාම ඕගොල්ලන්ට වෙන අවාසි තමයි ඕගොල්ලෝ ෆෝන් එක රූට් කරාට පස්සේ එතන ඉඳලා ඕගොල්ලෝගේ වොරන්ටි සහ ගැරන්ටි කාඩ් අහෝසි වෙනවා. ඒ වගේම ඕගොල්ලෝගේ නේම් එක Android සහ Samsung ආයතන වලින් අයින් වෙනවා. ඉතින් මේ විදිහේ දේවලුත් වෙනවා අනිවාර්යයෙන්ම ඔයා ෆෝන් එක රූට් කරාම ඊට පස්සේ ඕගොල්ලෝගේ සිකියුරිටි එක සමහරක් විට පොඩ්ඩක් පල්ලෙහා බහින්න පුළුවන්. මේක හින්දා මට හිතුවා හොඳ සිකියුරිටි සිස්ටම් එකකුත් දාන්න. අවස්ට් වගේ එකක් දැම්මොත් ඕගොල්ලන්ට නොමිලේම දාගන්න පුළුවන් හින්දා තවත් වාසි. ඒ වගේම ඕගොල්ලන්ට තියෙන අනිත් ලොකුම අවාසිය තමයි මේ රූට් කරන එකෙන් ඕගොල්ලන්ගේ ෆෝන් එකේ ඒත් මේක හැම ෆෝන් එකකටම වෙන්න බෑ. සමහරක් ෆෝන් වලට තමයි මේ සත්‍ය ඇති වෙන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ෆෝන් එක බ්ලාස්ට් වෙන්න පුළුවන්. ඉතින් මන් දන්න තරමින් නම් එහෙම තාම රූට් කරපු ෆෝන් එකක් බ්ලාස්ට් වෙලා නැහැ. ඉතින් ඔයාගේ ෆෝන් එක බ්ලාස්ට් වෙන්න කලින් ඒ කියන්නේ ඔයා රූට් කරන්න කලින් ඔයා YouTube එකට ගිහිල්ලා සර්ච් කරලා බලන්න පොඩ්ඩක් ඔයාගේ ෆෝන් වර්ගේ රූට් කරලා කිසිම අනතුරක් වෙන්නේ නැද්ද කියලා කියන්නේ බ්ලාස්ට් වෙලා යන්නේ නැද්ද කියලා ඔයා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඉතින් මම දැන් ඕගොල්ලන්ට කියලා දුන්න මේ රූට් කියන්නේ මොකද්ද කියලා. දැන් මම ඕගොල්ලන්ට කියලා දෙන්න රූට් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඇත්තම කිව්වොත් රූට් කරද්දී ඔයාට අවශ්‍ය වෙනවා apps තුනක්. ඒ app තුන තමයි Security Zoo, එහෙම නැත්නම් Kingo Root, ඊට පස්සේ King Root. මේ තුනෙන් ඔයාට කැමති එකක් දාගත්ත හැකි. මම අද ඕගොල්ලන්ට පෙන්නන්නේ King Root කියන app එකෙන් රූට් කරලා. ඉතින් ඕගොල්ලන්ට කැමති නම් වෙන අනිත් app දෙකෙන් ඕන එකකින් ඕගොල්ලන්ට රූට් කරත හැකි. ඕගොල්ලන්ට ඒකට Google browser එකක් භාවිතා කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. මොකද ඕගොල්ලන්ට මේක Play Store එකෙන් download කරන්න බෑ. ඉතින් ගොඩක් කට්ටිය කියනවා මේ රූට් කරන එකට ගොඩක් ලොකු මෙගාබයිට් ප්‍රමාණයක් වැය වෙනවා කියලා. ඇත්තටම මේක බොරුවක්. මේ රූට් කරන්න යන්නේ මෙගාබයිට් 2-3ක් වගේ පොඩි ගාණක්. ඒ වගේම මේ app එකට යන්නේ මෙගාබයිට් 8ක් වගේ ඉතාම සුළු ගාණක්. තාම මට ඔයගොල්ලන්ට කියලා දෙන්න බැරි වුණා රූට් වලින් තියෙන වාසි මොනවද කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේ ඉස්සරහදී අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට මේකේ තියෙන වාසි කියලා දෙනවා රූට් කරන වීඩියෝ එක පෙන්නලා ඉවර වෙච්ච ගමන්. ඉතින් අපි දැන් බලමු මේ ෆෝන් එක රූට් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ ඕගොල්ලොන්ට දැන් පේන විදිහට තමයි මේ King Root කියන app එක ඕගොල්ලොන්ට ඕපන් වෙද්දි බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොන්ට පේනවා ඉතින් මෙතන security index කියලා පෙන්නනවා ඒකේ security එක. ඉතින් ඕගොල්ලොන්ට මෙතන root defend කියලා පේනවා ඇති. ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ security ගැන details උත් ඔයාලට මේ details කියන එක කික් කරාම බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මගේ ෆෝන් එක දැන්ටම root කරලා තියෙන හින්දා මෙතන root successfully කියලා පෙන්නනවා. ඕගොල්ලෝගේ ෆෝන් එක root කරලා නැති හින්දා අනිවාර්යයෙන්ම මේකට පල්ලෙහෙන් root කියලා රතු පාටට ඕගොල්ලන්ට පෙන්නලා තියෙනවා. මේ root successfully කියන එකට පල්ලෙහෙන් ඕගොල්ලන්ගේ root successfully කියලා පෙන්නන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ ඒ root කියන බටන් එකේ ඔබද්දී අනිවාර්යයෙන්ම ඔයා data on කරලා ඉන්න නැත්නම් wifi on කරලා ඉන්න. මොකද මේකට අනිවාර්යෙන් data හරි wifi හරි අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන මගේ ෆෝන් එකේ මොඩල් එක G13 කියලා තියෙන ඒ වගේම සිස්ටම් එක වැටිලා තියෙනවා. ඊට පස්සේ මගේ ROM එක මගේ RAM එක භාවිතා කරලා තියෙන්නේ කොච්චරද කියලා වැටෙනවා. ඊට පස්සේ මේකේ බැටරිය සේව් කරන ප්‍රමාණය වැටෙනවා. ඉතින් මෙතන තියෙන සමහරක් ෆීචර්ස් බලා ගන්න නම් ඔයාට අනිවාර්යෙන් රූට් කරන්න වෙනවා ෆෝන් එක. ඉතින් ඕගොල්ලොන්ට මේ ෆෝන් එක රූට් කරලා ඉවර වෙච්ච ගමන්ම බලා ගන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා.
ඒ තමයි ඔයා ෆෝන් එක ඔෆ් කරලා ඔන් කරද්දි ඔයාට එතන තියෙන විශේෂත්වය බලාගත් හැකි. මම ඒකත් ඔයගොල්ලන්ට දැන් පෙන්නන්න. ඔයගොල්ලන්ට මේ settings කියන එකෙන් ගිහිල්ලා තව features ගත් හැකි. ඒ වගේම මේ more tools කියන එකට ගියාම ඔයගොල්ලන්ට තව මේ විදිහේ tool කීපයක් බලාගත් හැකි. මෙතන ඔයගොල්ලෝ PUBG Mobile වගේ ගේම් එකක් පාවිච්චි කරනවා නම් ඔයගොල්ලෝ දන්නවා ඉතින් අනිවාර්යෙන් මේක ගොඩක් දුරට හිර වෙන්න බලනවා. ඉතින් ඒකින්ද ඔයාට මේ ගේම් බූස්ටර් එක ඔන් කරලා ඒ විදිහේ ගේම් හිර වෙන එක නවත්තද හැකි. ඒ වගේම ඔයාට මේ Purify කියන එක භාවිතා කරලා ඔයාගේ CPU එකේ cooler එක හොඳ තත්ත්වයක රඳා පවත්වා ගන්න හැකි. ඉතින් මේ විදිහේ දේවල් කීපයක් තමයි මේ ඇප් එකෙන් ඕගොල්ලන්ට හම්බෙන්න. අනිත් දේවල් ඕගොල්ලෝ වෙන ඇප් වලින් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මම ඕගොල්ලන්ට කිව්වා ඕගොල්ලෝ ෆෝන් එක ඔන් කරද්දිම මේකේ තියෙන ගොඩක් ෆීචර්ස් බලාගන්න හැකි කියලා. ඉතින් මේක වෙන්නේ ඔයගොල්ලෝ ෆෝන් එක රූට් කරලා ඉවර වෙච්ච ගමන් ඔටෝ ෆෝන් එක ඔෆ් වෙනවා. එතකොට ඔයාට මේ ෆීචර්ස් කොහොමද බලාගන්න හැකි දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒක. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති මෙතන සර්කල් එකක් ඇතුලේ charge එක වැටිලා තියෙනවා. ඔයගොල්ලෝ ඒ සර්කල් එක ක්ලික් කරත් ඒක එක එක වචන බලාගත්ත හැකි. මම ඒක කරලා පෙන්නන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මෙතනදී ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ වැඩි ඉඩක් ගන්න apps ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම තව apps ඔයගොල්ලන්ට හොයා ගන්න ඕන නම් මේ search icon එකෙන් ගිහලා ඔයගොල්ලන්ට හොයද හැකි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන අද දවසේ සහ ඉස්සරහ දවස්වල තියෙන කාලගුණේ තියෙනවා. ඒ වගේම මේ දවස්වල තියෙන උෂ්ණත්වය වගේම සුළඟේ වේගයක් තියෙනවා. ඔයා ඉන්න තැනත් උඩින් පෙන්නනවා කොලම්බෝ කියලා. ඔයාට ඕන එතනට වෙන නගරයක නමකුත් දාගෙන එහෙ විස්තරත් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මැද ඒ කියන්නේ charging එක පෙන්නපු තැන ඔයගොල්ලෝ දකින්න ඇති උඩින් වැටලා තියෙනවා powered by King Root කියලා. මොකද මම මේක root කරේ King Root එකකින් හින්දා. ඉතින් මේකේ පෙන්නන ඒ කියන්නේ මේකේ ඕපන් වෙද්දි වෙනනට වැඩිය ටිකක් වෙනස් ෆීචර් ටිකක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ඔයගොල්ලෝ වෙන අර මං කියපු ඇප් දෙකෙන් එකක් පාවිච්චි කරොත්. ඉතින් මේ විදිහේව තමයි මේකේ තියෙන වාසි. ඉතින් තව මං ඔයගොල්ලන්ට කිව්වා මේකේ තියෙන තව වාසි කීපයක් කියනවායි කියලා. ඉතින් ඇත්තෙන්ම කිව්වොත් මේ root කියන එකේ වාසි 10 ගණක් තියෙනවා. ඉතින් මං මේ 10 ගණන් මට කියන්න බැරි හින්දා මම මෙතනින් කීපයක් විතරක් ඔයගොල්ලන්ට කියන්න. මෙතනින් ඔයගොල්ලෝ root කරාම ෆෝන් එක ඔයගොල්ලන්ට access නොකරන apps ඔයගොල්ලන්ට access කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ වැඩ නොකරන ඕනෑම app එකක් ඔයාලට වැඩ කරව ගන්න විදිහට හදා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ බැටරි ඉක්මනට charge වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ සමහරක් apps තියෙනවා Vidmate, Blackmart මේ වගේ apps වල ඔයගොල්ලන්ට full experience එක ගන්න බෑ root access නැතුව. ඒත් ඔයගොල්ලෝ මේක root කරාම ඔයගොල්ලන්ට ඒවත් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම ඔයාගේ ISO version එක ඕන Android version එකට උනත් ගහගත් හැකි මේ වැඩින් ඔයා ඒ ගැන දැනගන්න කැමති නම් මට කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න මට ඒ ගැන. ඉතින් මම මේ වීඩියෝ එක දැන් මෙතනින් නවත්තනවා. ඔයා මගේ මේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් මතකද පල්ලෙහෙන් තියෙන රතු පාට subscribe button එක ඔබලා ඒත් එක්ක වෙන bell icon එකත් click කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඉතින් අද මම ඔයගොල්ලන්ට පෙන්වන්නේ apps ගැන වීඩියෝ එකක්. ඔයගොල්ලෝ මේ විදිහේ apps ගැන වීඩියෝ දැනගන්න කැමති නම් මතකද පල්ලෙහෙන් like දාන්න. ඒ වගේම ඔයගොල්ලෝගේ අදහස් සහ යෝජනා සහ චෝදනා පල්ලෙහෙන් මට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මං ඊළඟ සැරේ ඔයගොල්ලන්ට පෙන්නන්න හිතන් ඉන්නේ වෙබ්සයිට් එකක් ගැන. ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහේ ටෙක් ගැන ගොඩක් දේවල් මේකෙන් දැනගන්න පුළුවන්. ඉතින් දිගටම මගේ YouTube channel එකත් එක්ක ඉන්න. මම ඔයගොල්ලන්ට කියපු විදිහට ඔයගොල්ලන්ගේ තවත් යාළුවෝ ඉන්නවා නම් මේ ටෙක් ගැන දැනගන්න කැමති මතකතුව මේ වීඩියෝ එකත් ඒගොල්ලොත් එක්ක අමතක නොකර ෂෙයා කරගන්න. ඉතින් මාත් එක්ක මේ වීඩියෝ එක බලන්න එකතු වෙච්ච ඔය හැම යාළුවෙක්ටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් දැන් නවත්තනවා.